ආයුබෝවන් සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. අදත් මං මගේ ගාඩන් එකේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පහුගිය වීඩියෝ වලින් මං ඔයාලට අරගෙන ආවේ මගේ ගාඩන් එකේ එක කොටස් මම ලස්සනට හදාගන්න වීඩියෝස් නිසා මට අද හිතුණා මේ දවස්වල මගේ මිදුලේ පිපිලා තියෙන ලස්සන මල් ටිකක වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අදත් ඉතින් ඔයාලත් මාත් එක්ක එන්නකෝ. අපි කතා කරන ගමන්න මගේ මිදුලේ පිපිලා තියෙන ලස්සන මල් ටිකක් බලමු නේද? ලස්සනට මල් වලින් පිරුණු ලස්සන මල් වත්තක් වගේ පුංචි මිදුලක් හිමි ගාඩ්නර් කෙනෙක් කියන්නේ හරිම සංවේදී හදවතක් තියෙන ඊටාම කුඩා දෙයකින් පවා සතුටු වීමට පුළුවන් මිල කළ නොහැකි මානසික සතුටක් ලබන කෙනෙක්. ඒ වගේම තමයි ලස්සනට මල් පිපිලා තියෙන මල් පැලයක්වත් නැති මිදුලක් දකින අපිට දැනෙන්නේ ආතතියක්. ඒත් අපි මානසික පීඩාවකින් ඉන්න වෙලාවක වුණත් අපේ අතින් හැදී වැඩි පණ ලැබුණු මේ මලක් සුළඟට වැනෙන දිහා බලාගෙන හිටියත් අපේ මනස සුවපත් කරනවා. ඒ වගේම ගෙවතු අලංකරණයේ ඔබ නොදුරු තවත් පැත්තක් තමයි අතහැරීම. අපි ආදරය කරන මේ මල් හදිසියේම අප හැර දමා ගියත් අහිවිමීමත් ස්වභාධර්මයේ කොටසක් කියලා මේ මල් වලින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තටම මේ වගාව භාවනාවක්. සිත එකක කර ගැනීමේ භාවනාවක්. ලාභ පාඩු සමසිතින් දරා ගැනීමක්. උදේ පාන්දරම නැගිටලා ජනෙල් පියන් අතරින් මිදුල දිහා බැලුවහම පේන්නේ මලින් පිරුණු මිදුලක් නම් ඉතින් අපිට ගේන සතුට කියලා නිම කරන්න බැරි තරම්. අපි තරුණ වුණත් මහලු වුණත් ගැහැණු පිරිමි ભેදයක් නැතිව මානසික සතුට වගේම අධික ආතතියෙන් මිදීමට ඇති හොඳම මඟ තමයි සුන්දර මල් වත්තක් බඳු ලස්සන මිදුලක්. මේ බලන්නකෝ ඉතින් මගේ මිදුලේ තියෙන රේන් ලිලි පඳුරු වල මේ දවස්වල ලස්සනට මල් පිපිලා. මේ තියෙන්නේ ලස්සන පාටවල් දෙකකින් මගේ මිදුලේ මේ දවස්වල පිපිලා තියෙන රේන් ලිලි මල් දෙකක්. මම Facebook page එකකින් ඔන්ලයින් ඕඩර් කරලා මේ රේන් ලිලි පඳුරු 6ක් ගෙන්නව ගත්තට තවම මල් පිපුණේ මෙන්න මේ පඳුරු දෙකේ විතරයි. ඉතින් තවම අනිත් ඒවා මේ තියෙන්නේ තවම පොඩි පැල. ඉතින් එයාලත් ලොකු වෙලා ලස්සනට මල් දුන්නාම මං ඔයාලට ආයෙම වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. බලන්නකෝ ඉතින් මෙයාගෙත් ලස්සන. මෙයා මේ විදිහට ලස්සනට පාන්දරින්ම පිපිලා මිදුල ලස්සන කරාට මෙයා ඉතින් හවස 2 විතර වෙද්දී පර වෙලා වැටෙනවා. දම් පාටින් පිපිලා සුදු පාටින් පර වෙලා යන මෙන්න මේ වයිටීටී මල් පඳුරෙත් මේ දවස්වල ගහ පිරෙන්නම මල් හැදෙන්න පොහොට්ටු හැදිලායි තියෙන්නේ. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ මිදුලේ තියෙන බෝගන්විලා ගස්වල ලස්සනට මල් පිපිලා තියෙන විදිහ. උදේ පාන්දරම නැගිටලා මිදුලට එද්දී අපිට පේන්නේ අපි දරුවන් වගේ රැක බලා ගන්න මේ ගස්වල ලස්සනට මල් පිපිලා තියෙන විදිහ. මේ වගේ ලස්සනට මල් පිපෙන මල් පැලයක් නැති තනකොළ වලින් වල් පැල ඇටි වලින් පිරී ගිය ගෙමිදුලක් සහ මල් වලින් වගේම කුරුළු නාද වලින් පිරීලා තියෙන ගෙමිදුලක් අතර වෙනස අපි හොඳින් දන්නවා. ඒ වගේම තමයි අනුන්ගේ දේවල් කතා කරමින් එකිනෙකාගේ වැරදි සොයමින් ගෙවා දමන කාලය මේ වගේ මල් පැලයක් වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් ඒ පැලය දවසින් දවස ලොකු වෙලා හැදෙන මලක් දැකලා හරි සතුටු වෙන්න පුළුවන්. මේ දවස්වල වැටෙන අවුවත් එක්ක මිදුල පුරාම මල් පිපෙන ඉතාමත් සරල පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි කාලීන මල් වර්ගයක් තමයි මේ ඩුබයි රෝස මල් කියන්නේ. මගේ මිදුල මේ දවස්වල පුංචි දිව්‍ය ලෝකයක් වගේ ලස්සන කරන්න මෙන්න මේ ලස්සන පුංචි ඩුබයි රෝස කුමාරියන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ මිදුලත් මේ වගේ ලස්සන කරගන්න මෙන්න මේ වගේ ලස්සනට මල් පිපෙන ඩුබයි රෝස මල් ටිකක් හිටව ගන්න.
මේ බලන්නකෝ මගේ ඩුබයි රෝස පාත්තියේ අද පිපිලා තියෙන මල් දෙකේ ලස්සන. ඉතින් මේ මල් දෙකම පිපිලා තියෙන්නේ එකම නටුවකින් එකම ගහක. බලන්නකෝ ඉතින් ඒ මල් දෙක පාට දෙකකින් වෙනස් වුණාට එකම නටුවක ලස්සනට මල් දෙකක් පිපිලා. මේ වගේ පාට වෙනස් වෙවි එක එක විදියට මල් පිපෙන මැජික් මල් වර්ගයක් වගේ මේ ඩුබයි රෝස මල් කියන්නේ. දැන් ඉතින් ඔයාලා බලන්නකෝ මෙන්න මේ ලස්සන මල් පිපිලා තියෙන ඩුබයි රෝස මල් ගස් ටික මම මොකද හිටවලා තියෙන්නේ කියලා. මම මේ මල් අතු ටික හිටවන්න අරගත්තේ ගෙදර ඉවත දාන ප්ලාස්ටික් බෝතලයක්. ඉතින් මම මේ ප්ලාස්ටික් බෝතලයේ උඩ කොටස කපලා අයින් කරලා වටේට සිදුරු විතලා පස් ටිකක් ඒක ඇතුළට පුරවලා වටේ සිදුරු වලින් ඩුබයි රෝස අතු ටික හිටව ගත්තා. ඒ විදියට හදාගත්ත මල් ටික එල්ලලා තාප්පයේ තවත් කොටසක් මම මේ විදියට හැඩ කරගත්තා. මම මගේ මිදුල ලස්සන කරගන්න මල් තෝරගනිද්දී කහපාට මල් වලට විශේෂ තැනක් දෙනවා. මොකද කහපාට කියන්නේ මිදුලට වගේම නිවසටත් පිරිපුන් පෙනීමක් එකතු කරන්න පුළුවන් පිරිපුන් පාටක් නිසා. මම හැඟින් පොට් එකකට දාලා ලස්සනට හදාගෙන තියෙන මේ ගෝල්ඩන් බෙල් වැලෙත් මේ දවස්වල ලස්සනට මල් පොකුරක් හැදිලා. මිදුලක් හැඩ කරගන්න නම් ඉතින් නැතුවම බැරි මල් වර්ගයක් තමයි මේ බිගෝනියා මල් කියන්නේ. විචිත්‍රවත් පත්‍ර වලින් වගේම විචිත්‍රවත් මේ විදිහේ ලස්සන මල් වලිනුත් මිදුලක් ලස්සන කරගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඉතාමත් සරල මල් වර්ගයක් තමයි මේ බිගෝනියා මල් කියන්නේ. මගේ ළඟත් බිගෝනියා වර්ග කීපයක්ම තිබුණත් දැනට මල් පිපිලා තියෙන්නේ නම් මේ වර්ග දෙකේ විතරයි. බලන්නකෝ ඉතින් මේවායේ පිපෙන මල් පුංචි උනාට හරියට රෝස මලක් වගේ. මං ඉතින් මේ මගේ මිදුලේ තියෙන ස්ටූල් එක හැඩ කරගන්න මේ බිගෝනියා පොට් එක මම තියාගත්තා. මෙයා තමයි ඉතින් අපේ ගෙදර ඉන්න සුපර්වයිසර්. මේ ඉතින් ඇවිල්ලා මම උදේම මිදුලට ඇවිල්ලා මොනවද කරන්න කියලා තමයි මෙයා මේ බලාගෙන ඉන්නේ. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ මිදුලේ තියෙන දහස් පෙතිය යාය. බලන්නකෝ ඉතින් මගේ මේ දහස් පෙතිය මල්වල ලොකු මගේ අල්ලක් විතර තරම් ලොකුවට මේ දහස් පෙතිය මල් පිපෙනවා. මගේ ගාඩන් එක හදන වෙලාවේ මම ඉස්සරහින් ලොකු කොටසක් ඉතිරි කරගත්තා මෙන්න මේ දහස් පෙතිය මල් වවා ගන්න. මං ඉතින් එතන හිටව ගන්න මේ දහස් පෙතිය මල් වල බීජ අරගෙන ආයෙමත් පැල ටිකක් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ටිකේ මල් පිපිලා ඉවර වුණාම මෙයාලා අයින් කරලා මම ආයෙමත් ලස්සනට මෙතන දහස් පෙතිය යායක් හදා ගන්නවා. මං හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එකෙනුත් ඔයාගේ මිදුල ලස්සන කරගන්න පුංචි හරි අදහසක් එකතු කරගන්න ඇති කියලා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.